ඔන්න අදත් කතාරාලාව අලුත් කතාවක් අරගෙන අලුත් සුරංගනා කතා අහන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. දුර ඈත පළාතක කොළම කොළ පාටින් පිරුණු ලස්සන වනාන්තරයක් තිබුණා. ඒ වගේම මේ වනාන්තරයේ ළඟම පුංචි ගම්මානයකුත් තිබුණා. ඉතින් මේ ගමේ හිටපු මිනිස්සු පළතුරු කඩන්න, දර හොයන්න නිතරම වගේ මේ වනාන්තරයට යනවා. ඒ වගේම මේ ගමේ ඉන්නවා ටිකක් දඩබ්බර කොල්ලෙක්. මෙයාගේ නම සුනිමල්. මෙයා කිසිම කෙනෙක් කියන දෙයක් චුට්ටක්වත් ගණන් ගන්න කෙනෙක් නන් නෙවෙයි. මේ අහනව සුනිමල් පොඩ්ඩක් මොලේ කල්පනා කරලා වැඩ කරන්න. හරි ඒක මං බලාගන්නංකෝ. ඔහොම හැමදාම මුරණ්ඩු වෙලා බෑනේ. අපි ඔයාට කියන්නේ හොඳටනේ. කාගෙන්වත් උපදෙසක් මට ඕනේ නෑ. මං ගැන බලාගන්න මන් දන්නවා. සුනිමල්ට කොහොම හරි ඕන කරලා තිබ්බේ ඉක්මනට ලොකු සල්ලිකාරයෙක් වෙන්න. කරන කිසි වැඩක් හරියන්නේ නෑ. මොන කරුමයක්ද මන්දා. උන් ඉතින් දවසක් මෙයා ගමේ කඩමණ්ඩියට යනවා ගෙදරට ඕන කරන බඩු ටිකක් ගන්න. සාමාන්‍යයෙන් මේ ගමේ කට්ටිය කඩමණ්ඩියේදී තමයි එකතු වෙන්නේ. ඒ එකතු වෙලත් ඉතින් ඕපදූප කතා කරන එක තමා කරන්නේ. මේ කට්ටිය දන්නවද වැඩ කළුවගේ කුකුල් කොටුවට කවුද පැනලා කුකුළු දෙන්නේ කොරකම් කරලාලු. වෙන මොනාටද ඉතින් විකුණන්න තමා. ඒක නෙවෙයි වැඩේ. අපේ ගමට එහායින් තියෙන කැලේ ගුහාවක් ඇතුලේ ලොකු නිධානයක් තියෙනවලු. කවුද ඉතින් ඕවා විශ්වාස කරන්නේ? බොරු වෙන්න ඇති. ඔන්න ඉතින් මෙතනින් යන ගමන් හිටපු සුනිමල්ට මේ කතාව ඇහෙනවා. මොකක්? නිධානයක්? සුනිමල් මල්ලි. ඔව් මටත් මේ කවුද කියන එකක් තමා ඇහුනේ. ඇත්තද බොරුද දන්නේ නෑ ඉතින්. මේ කතාව ඇහුන ගමන් සුනිමල් ආපු වැඩේත් අමතක කරලා දාලා ආපහු ඉක්මනට ගෙදර දුවනවා. මං කොහොම හරි කරලා මේ නිදානේ ගත්තොත් මං දවසින් සල්ලිකාරයෙක්. ඊට උදින්ම යන්න ඕන වැඩේට. උන් ඉතින් පහුවදා උදෙන්ම දර ටිකක් කඩා ගන්න යනවා වගේ මෙයා හිමීට කැලේ පැත්තට යන්න පටන් ගන්නවා. සුනිමල් මල්ලි මොකෝ මේ උදේ පාන්දර කැලේ පැත්තට යන්නේ? නෑ මේ දර ටිකක් කඩා ගන්න කියලා අයියේ. ඉතින් මෙයා මේ විදිහට ටික දුරක් කැලේ ඇතුළටම යනවා. හම්බෝ මහන්සිත් එක්ක ටිකක් මේ ගහ යටට වෙලා ඉඳලා යන්න ඕන. ඇවිදලා තිබ්බ මහන්සියටම මෙයාට ඉබේම ගහ යට නිින්ද යනවා. සල්ලිකාරයෙක් වෙන්න කොච්චර හදිස්සිද කියනවනම් මෙයාට හීනෙන් පේන්නේත් ඒකමයි. උන් ඉතින් මේ ගහේ හිටපු කුරුල්ලෙගේ සද්දෙට මෙයාට එකපාරටම හැරෙනවා. අයියෝ හීනයක් නේ මං දැකලා තියෙන්නේ. සුනිමල් ඉතින් ආපහු ගුහාව හොයන්න පටන් ගන්නවා. මෙයා මෙහෙම ටික වෙලාවක් කැලේ ඇවිදින ගමන් ඉද්දී ඔන්න මෙයා දකිනවා අර ගුහාව ටිකක් දුරින් පේන්න තියෙනවා. අද නම් මගේ වාසනාව. ඉතින් මෙයා ඒ ගුහාව තියෙන පැත්තට ඉක්මනට යන්න පටන් ගන්නවා. කොහොම හරි ගුහාවේ දොර ළඟටම එනවා. මේක ඇතුලේ කිසි දෙයක් පේන්නේ නෑනේ. පන්දමක්වත් පත්තු කරන් යන්න ඕන. අර කතාව බොරුවක්ද? මේක ඇතුලේ මොකුත්ම නෑනේ. මෙහෙම ටිකක් වටපිට හොයලා බලද්දී මෙයා දකිනවා ගුහාවේ මුල්ලකට වෙන්න ලී පෙට්ටියක් තියෙනවා. මේකද දන්නේ අර නිදානේ මුතුමැණික් පුරෝල ඇති. ඉතින් මේ කතාවේ තව කොටස් කීපයක්ම තියෙනවා. ඒ ටිකත් බලන්න අපිත් එක්කම එකතු වෙලා ඉන්න.